මෙදා පාර අවුරුදු මේසේ හැද ගන්නන මා එක්ක රසම රස පොල් කේක් එකක් හදමුද? ඉතින් මුලින්ම මම කෙරුවේ පොල් පැණි මිශ්‍රණය හදාගත්තා. හදලා හොඳින් නිමෙන්න තිබ්බා. හොඳින් නිමුණට පස්සේ තමයි මෙන්න මේ බිත්තර මිශ්‍රණය මම එකට එකතු කරේ. හොඳින් ඊට පස්සේ කලවම් කරගන්නත් ඕන. ඊට පස්සේ මම කෙරුවේ කලින් කපලා තියාගත්තු කජු රටින්දී මිශ්‍රණය. කැමති නම් ඔයගොල්ලන්ට පුළුවන් පුහුල් දෝසි මුද්‍රක් බලන් එකතු කරගන්න මේකට. ඊට පස්සේ හොඳින් කලවම් කරලා මේකට එකතු කරගන්න පුළුවන් ඔයගොල්ලෝ කැමති නම් විතරක් ඉඟුරු කෑල්ලක්. ඊට පස්සේ හොඳින් කලවම් කරගෙන ආයේ අපේ පොල් පැණි මිශ්‍රණයට පිටි මිශ්‍රණය එකතු කරන්න ඕන. එකතු කරලා මෙන්න මේ විදිහට කලවම් කරන්න ඕන. කලවම් කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට කලින් සූදානම් කරගත්තු තැටියකට දාලා ඕගොල්ලෝ oven එකට දාන්න තමයි තියෙන්නේ. oven එකට දැම්මට පස්සේ හොඳින් බේක් වුණාට පස්සේ මෙන්න මේ විදිහට තමයි එයා එළියට එන්නේ. අත පුච්ච ගන්න නම් එපා. ඉතින් ඕගොල්ලොත් මේක try කරලා බලන්න. කාලා මට කියන්න රසයිද කියලා. සුබ උත්තරුත්තක් වේවා හැමෝටම.